ළමයි මෙන්න මේක ඔය කෙල්ලට කියා දෙන්න. මේක කරාම මෙන්න මේ වගේ ගෑල් ළමයින්ගේ බඩේ දෙපැත්ත අඩු කරගන්න පුළුවන්. ඔයාගේ කෙල්ලට ලොකු බඩ ගෙඩියක් තියෙනවා නම් මේ ක්‍රමෙන් ඒක ගෙදරදිම නැති කරගන්න පුළුවන්. සිම්පල් එක්සර්සයිස් එකක්. මෙන්න මේ විදිහට කකුල් කෙලින් තියාගෙන පිටිපස්සේ බිත්ති අල්ලන්නයි ඕන. මේක හොඳ උවමනාවෙන් 25 ගානේ 4 පාරක් ඔයාගේ අපර් බොඩි එකෙන් හොඳට දැනෙන්න කරන්න. හැබැයි මෝඩ ගෑණි අපි බලා ගන්න ඕනේ මේ කියනවා නම් අපි කඩි විශ්වාස කරනවා. අනිවාර්යෙන් අපි බඩ අඩු කරගන්න බෑ මචං. ඒ වගේ ගෑණි කියන දෙයක් අහගන්න එපා. හරිද? ඔයාලා කොහමද බඩ අඩු කරගන්නේ? මම කියලා දෙනවා. හැමදාම කට්ටියට ප්‍රශ්න බඩ. ඔයාලගේ එංගේට මචං ඔයා කාලා කොහමද මේ ඔයා ඉස්සර කරදි වැරදි මොකක්ද? ඒක බලා ගන්න ඕනේ. ඒක හොයන්න ඕනේ. ඔයාගේ කෑම ප්‍රශ්න තියෙනවා. ඔයා කනවා ලංකාව කෑම ඔක්කොම ජාතියක ඔක්කොම පිටි කෑම එක නවත්තන්න ඕනේ. හරිද? පිටි කෑම එක ඔයා කනකට අනිවාර්යෙන් ෆැට් එක වැඩි වෙනවා. බඩ වැඩි වෙනවා. හරිද? ඔයාලට ආම්ස් හදාගන්න බෑ. ඔයාලට කුක්කු හදාගන්න බෑ. බඩ අඩු කරගන්න බෑ. කොහමද අඩු කරලා මම කියලා දෙන්න පුළුවන්. හරිද? මචං කොහමද අඩු කරගන්න ඕනේ? හරිද? හරි ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක කෑම තමයි. කෑම කාලා මුකුත් කරගන්න බෑ. ඔයාලා කන්න ඕනේ. ඔයාලා කන්න නැතුව ඉන්නවා නම් ඔයාලට බඩ අඩු කරගන්න බෑ. එක්සැම්පල් කියන්න මම ඔයාට පොඩි වාහනේ තියෙනවා. ත්‍රිවිල් හරි ඔයාට මේ බයික් හරි මොකක් හරි තියෙනවා. ඉතින් කොහමද ඔයාලට මේ අඩු කරගන්න ඕනේ? කොහමද ඒක දුවන්න ඕනේ? ඒක දුවනකට අනිවාර්යෙන් තෙල් දාගන්න ඕනේ ඔයා. ඕකේ ඔයාගේ වාහනේ ඒ වගේ තියන්නේ ඔයාගේ තෙල් දාගන්න ඕනේ. තෙල් දාගනවා තමයි දුවනවා. ඒ වගේ තමයි අපි එංගයට ඔයාලාගේ කෑම දෙන්න ඕනේ. සමහර කඩි තියෙනවා මේ කෑම කන්නේ නම් මේක බඩ වැඩි වෙනවා බඩ අඩු වෙනවා කියලා. ඒ වගේ ඇත්ත නෙවෙයි. අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඔයාට. ඔයාලට මේ අනිවාර්යෙන් තෙල් දාගන්න ඕනේ. ඔයාගේ වාහනේට ඔයාගේ දෙවන්න ඕනේ. ඔයාගේ ඩීසල් එක වාහනේ නම් ඔයාලා පෙට්‍රෝල් දාගන්නවානේ. එහෙනම් ඒක දුවන්නේ නේ. ඒ වගේ දාම්මා නම් ඒ වගේ තමයි අපේ ළඟට ඔයාලා හොඳ ස්වභාවික කෑම දෙන්නේ නම් ඔයාගේ වාහනේ ඔයාගේ එංගේ දුවන්නේ. ඔයාගේ රිවර්ස් එක දුවලා ඩිපස් එක බඩ චුට්ටක් වැඩි ගිලා ඩිපස් කුක්කු වැඩි ගිලා ඒ වගේ ඔයාට කොලෙස්ටරෝල් PCOD ගොඩාක් ප්‍රශ්න එන්නේ. ඒ වගේ තමයි කේස් එක. තේරුණාද මචං? අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ වගේ අඩු කරගන්න ඕනේ. ඔයාගේ මොනවද කන්න ඕනේ? මොනවද කන්න එපා? ඔයාට තේරුන්නේ? සමහර කට්ටියට කියනවා අපි බත් කාලා බත් කනවා ගොඩාක් 3 පාරේ සමහර කට්ටිය කනවා. උදේට බත්, දවල්ට බත්, රැයට බත්. ඒ වගේ කන්න එපා. ඒ වගේ කනවා නම් කාබෝහයිඩ්‍රේට්. ඔයාලගේ එංගේට ඔයාගේ එනර්ජිය තමයි දෙන්නේ. ඒක වැඩ කරන්නේ එංගේට ඔයාගේ ශක්තිය ප්‍රමාණය. ඔයා දුවනකට, ඔයාලා පයින් යනකට, ඒ වගේ මොකද කරනකට, ජිම් කරනකොට අනිත් එකගේ ඒක ප්‍රේෂණ කරනවා. ඒක ප්‍රෝටීන් නියුට්‍රිෂන් නේ ඔයාට උදව් කරන්නේ ඔයාගේ මසල් බිල්ඩ් එක ඔයාගේ එංගේට විටමින්ස් මිනරල්ස් ඒක පාල දුරුය වගේ. ඒ වගේ ඔයා කන්න ඕනේ. මම ඔයාගේ ඩයට් ප්ලෑන් එක මේක මොන කන්න ඕනේ කියලා මම පල්ලේක දාගන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එක ඔයා බලාගන්න මොනවද කන්න ඕනේ කියලා. අනිවාර්යෙන් මේක වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා ලයික් කරන්න ඕනේ. ලයික් කරලා තමයි අනිත් වීඩියෝ එක මම හදලා ඔයාලට දානවා කොහමද කියලා. තේරුණාද මචං? ඒක බඩ ප්‍රශ්නයක්. ඒ වගේ තමයි කට්ටිය අනිවාර්යෙන් කතා කරන්නේ. අනිවාර්යෙන් කොහමද කනෝන්නේ? තෙල් කැම අනිවාර්යෙන් ගොඩාක් කට්ටිය
එහෙම තමයි තෙල් එක දාලා කාරි හදනවා නම් තෙල් දානවා. බත් කරනවා නම් ෆ්‍රයිඩ් රයිස් එක කොත්තු දානවා නම් කොත්තුවක තෙල්. ඒ වගේ කොත්තු ෆ්‍රයිඩ් රයිස් සෝඩා අනිත් එක අරක්කු ස්මෝකින් ඒ වගේ ඔක්කොම නවත්තන්න ඕනේ. හරිද? අනිත් එක අටයි කබස් නිදා ගන්නවා නම් ඔයාගේ එංගේ හොඳට රිකවරි වෙනවා. ඔයා ජිම් කරනවා නම් ඔයාට එංගේ එනවා කියලා නෑ. ඔයාගේ එංගේට ඇතුළට ඩැමේජ් වෙනවා. සයින්ටිෆිකලි ඩැමේජ් වෙනවා. ඔයාලා නිදා ගන්නට තමයි රිකවරි එන්නේ. රිපෙයාර් කරනවා. ඒ වගේ ඉක්මනට හොඳට රිපෙයාර් කරනකට තමයි ඒ වගේ කරන්නේ. ඔක්කොම අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න ඕනේ පිළිවෙලින්. ඒ වගේ කරන්න ඕනේ. අනිත් එක ඒ වගේ කරලා තමයි ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ වගේ කරන්නේ නම් මුකුත් කරන්නේ නම් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. අනිවාර්යෙන් මතක තියාගන්න උදේට හොඳට තෙල් කෑමක ඒ වගේ තමයි මචං එක කෑසක මේ වගේ ප්‍රශ්නයක. හරිද? අනිවාර්යෙන් උදේට අනිවාර්යෙන් ඕට්ස් කන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට මුංගට කන්න පුළුවන්. අනිවාර්යෙන් කෝෆි කන්න පුළුවන්. බිත්තරයි කන්න පුළුවන්. ඒ වගේ කන්න පුළුවන්. ඒ වගේ තමයි කෑසක. අනිවාර්යෙන් ඩබල්ට අනිවාර්යෙන් ඔයාලා මේක කන්න පුළුවන්. අනිවාර්යෙන් මොන කෑමක ඩබල්ට ඔයාලට බත් කන්න පුළුවන් ග්‍රෑම් 200යි. චිකන් ප්‍රස්ට් එක අනිවාර්යෙන් වැඩිපුර කන්න. මාළුවක ගොඩාක් කන්න. තෙල් දාගන්න එපා. ලුණු දාගන්න එපා. ඔයාලා අනිවාර්යෙන් ඩබල්ට අනිවාර්යෙන් හොඳට ඒ වගේ කන්න ඕනේ. ගොඩාක් කන්න ඕනේ. රෑට චුට්ටක් කන්න ඕනේ. 6ට ඇතුළට 7ට ඇතුළට 3යි බිත්තරයි 4යි බිත්තර එක ඒ වගේ ඉච්චරයි. ඒ වගේ කාලා තමයි ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. හරිද? ඔයාගේ ඒ වගේ විතරයි නෙමෙයි. ඔයා උදේට නැගිටින්න ඕනේ දුවන්න. ස්පීඩ් එක දුවන්න. පයින් යනවා නම් වැඩක් නැහැ. පයින් යනවා නම් අනිවාර්යෙන් ඔයාලට බඩ අඩු කරගන්න බෑ. ඒක තමයි කේස් එක අනිවාර්යෙන් මචං. ඔයාලා වැරදි කරනවා. අනිවාර්යෙන් ඒ වගේ ඔයාලට කෑම එක කන්ට්‍රෝල් කරලා එංගේට ඒ වගේ කරලා බියුටි වෙන ගොඩාක් කටි සමාරකට ඒ වගේ මුකුත් එක ඒ වගේ කරලා ඒ වගේ බීලා ඒ වගේ ගිලා ඒ වගේ අනිවාර්යෙන් ඒ වගේ කරා ගන්න බෑ මචං. අනිවාර්යෙන් එක බොරු වැඩක් ෆෙඩ් බෑනර් ඒ වගේ පාවිච්චි කරලා ඒ වගේ බඩ අඩු කරගන්න බෑ. අනිවාර්යෙන් මුකුත් කරගන්න බෑ. ඇඩ්වර්ටයිස්මන්ට් ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් දා ගන්නවා අනිවාර්යෙන් එක වැරදි. සම්පූර්ණ ඔයාලා මතක තියාගන්න ඕනේ බඩ අඩු කරගන්න ඒ වගේ තමයි. මම ඉස්සර කඩච්චෝර කාලා බඩ දැන් ඔයාලට අඩු ගියා. ඒ වගේ තමයි මම එක්ස්ප්ලেইন කරනවා. මට එක්ස්පීරියන්ස් දෙනවා. I'm a personal trainer මචං. I'm a trainer. Reps. I'm a high qualification international level for bodybuilding trainer මචං. අනිවාර්යෙන් ඒ වගේ මගේ knowledge එක ඔයාලට share කරනවා. අනිවාර්යෙන් ඔයාලා නිකන් මම කියන්නේ අනිවාර්යෙන් new knowledge experience ඒ වගේ තමයි ඔයාලට අනිවාර්යෙන් share කරන්නේ. මතක තියාගන්න අනිවාර්යෙන් මගේ YouTube channel එක ඔයාලා බලා ගන්න ඕනේ. අනිවාර්යෙන් සම්පූර්ණ ඔයාලා skip කරගන්න එපා. ඔක්කොම බලාලා තමයි ඔයාලට තේරෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලා අනිවාර්යෙන් අලුත් තමයි ඔයාලා ඔක්කොම කට්ටිය බලා ගන්න කට්ටිය subscribe කරන්න. subscribe කරන්න කට්ටිය ඔක්කොම කට්ටියට මම අනිවාර්යෙන් ඔයාලට මේ gift එක ළඟාවට එන්න කට්ටිය ඔක්කොම කට්ටියට මම gift එක එවන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේ subscribe කරන විතරයි කට්ටියට අනිවාර්යෙන් gift එක මම දැන් කියන්න surprise අනිවාර්යෙන් ඔයාලට එවනවා. thank you. ඔයාලා like කරන්න ඔක්කොම ගොඩාක් කට්ටියට like කරන කට්ටිය වැඩි කරන like කරන කට්ටියට මාත් අනිවාර්යෙන් දෙනවා. subscribe කරන්න ඕනේ. thank you so much. මගේ වීඩියෝ එක ඔයාලා බලාගන්න. අනිවාර්යෙන් වීඩියෝ අප්ඩේට් දෙනවා. ආතල් ඕන නම් මගේ වීඩියෝ නසාෆිට් king of island ආතල් වීඩියෝ පල්ලේ ලින්ක් එක දානවා. අනිවාර්යෙන් එක බලාගන්න අනිත් YouTube channel එක. okay take care. love you all. see you both sir.